කිව්වත් මාගේ අම්මී ඔබට වෙනස්කම් කෙරුවත් නම්මී මගේ පොරොන්දුව අහන්න අම්මී නැහැ හිතරිද වන්නේ මම අම්මී. කාර්ක තුමුතුනි මීට වසර 23කට පෙර මිය ගියපු යසපති ගමගේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් කවුරු කියන්නේ යසවක් කරන මොකක්ද යසියක් නේ අපි එන්ට අවුරුදු 2කට කලින් අපි වැඩි විස්තර දන්නේ නැහැ. එතකොට ඒ දුවෙක් ඉන්නවා ඇමරිකාවේ නිව්යෝක් නගරේ පදිංචි වෙලා ඒ දුවගේ අනුග්‍රහය තමයි මෙතන තියෙන්නේ. දැන් මේ ඇවිල්ලා ඉන්න පුතේ එඩ්වඩ් මහත්මයා මාලි ජයසූරිය මහත්මිය තමයි අනුග්‍රහය දක්වන්නේ. හොරේවල විහාරස්ථානයේ සිල් සමාදන් වෙච්ච ලොකු පුලා සීල දෙනාටම සීල් රැදි පරිත්‍යාග කිරීමට තමයි අපේ එඩ්වඩ් මහත්මයා ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ මේ ගමේ ඉඳපු විශාල සේවයක් කරපු යසවති ගමගේ ආදීනී මෑණියන් වහන්සේගේ පරලෝ ජීවිතේ සුවපත් කර ගැනීම සඳහා මේ මහා පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා කියන ඒ වගේම ඒ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ජීවත් වෙන මාල් ජයසූරි මහත්මියගේ ඒ සියලු කටයුතු සරුවප්පකාරම සාර්ථක වේවා. ඒ වගේම එඩ්වඩ් පුතුණුවන් ඇතුළු මේ සඳහා සම්බන්ධ වෙච්ච හැම දිනාටම නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි මේගොල්ලෝ දෙන සීල් රෙදි අයියා අයියා යසෝකයි අයියා නෑ හරි අයියා මල්ලි ඉතින් හොඳයි සාදු කියලා කවුරුත් කියනවා මේ පරිත්‍යාගේ බාර අරගෙන මේ පරණේව අලුත් කරගන්න. පරණේව අලුත් කරගන්න. ඉතින් මේ අද සීල් සමාදන් වෙච්ච කට්ටිය වාසනාවන්තයි නේ. අනිත් අය වාසනාවන්තයි. ඉතින් මේ මෙහෙම දෙයක් ලබන්න අද ගස්වැල් වල ඇති සුවයයි අම්මා දිය ඇල්ලක ඇති සිසිලස අම්මා ලස්සන හැමදේ එකතුව අම්මා දොළොස් මහි පහනයි මට අම්මා අම්මා අනල කවපු බත්කට තරම් රස කෑමක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. මොන තරම් නැති බැරිකම් තිබුණත් අම්මා කවදාවත් ඒක අපිට පෙන්නේ නැහැ. දරුවන්ට කන්න දෙන්න බෑ කියලා ගංගාවලට විසි කරද්දී වසපුවා මරද්දී අම්මා ළඟට දුවලා ඇවිත් කකුල් දෙක අල්ලගෙන කෑ ගහලා අඬන්න හිතෙනවා මට. මාහඬනා විට හැඬුවා අම්මා මාහි නැහෙන විට හිනහුණු අම්මා කවුරු නැතත් මා ළඟ සිටි අම්මා මොනව නැතත් මට වටිනවා අම්මා
මුදල් සෙව්වේ දුක් විඳ මාගේ අම්මා ඉගෙන ගන්න වියදම් කළ අම්මා සමත් වෙන විටදී මා බැති පෙම්මා සඳක් වගේ දිලුනා මගේ අම්මා තිබුණු රූපයක් මට දුන් අම්මා තරුණකමක් ශක්තිය දුන් අම්මා සියල්ලදී වයසට ගිය අම්මා නුදුන් දෙයක් නැති මගේ බුදු අම්මා මහන වෙනවා මම කියෝදීන අම්මා සතුටින් නිපිල ගියා මගේ අම්මා මහා පිනක් යැයි සිතමින් අම්මා හැඬු අයුරු මට මතකයි අම්මා බෙහෙරෙහි ඉන්නා විට මගේ අම්මී මැවි මැවි පෙනෙනවා ඔබේ රුව අම්මී එන්න හිතයි දුවගෙන ඒක පිම්මී ඉඩ දෙනවද උණුසුම ළඟ අම්මී අපි පොඩි දරුවන් ලෙස මගේ අම්මී හිතන්නේ නැති අය බනිනවා අම්මී ලුණුයි බතුයි හරි කාලා අම්මී ඉන්නට නැවතත් එන්නද අම්මී බණ පොත් කියවන විට මගේ අම්මී පිටු අතරින් ඔබ පෙනෙනවා අම්මී බුදුහාමුදුරුවෝ දෙසුවෙත් අම්මී ගෙදර බුදුන් කියලයි මගේ අම්මී පුරපසලසක් පොහෝ දිනේ අද මේ ඇත්තටම උදේ ඉඳලාම මේ පින්වතුන් ගොඩාක් පින්දහම් කටයුතු කරගෙන හිටිය උදේ ඉඳලාම මෛත්‍රී භාවනාව බුද්ධානුස්සති භාවනාව වගේ භාවනා වඩමින් අද දවස පුරා මේ අෂ්ටාංග සීලය සමාදන් වෙන්නේ සිල්ගත් පිරිසක් වෙලා හිටිය අද දවස පුරාම ඉතින් මේ වෙලාවේ මේ අතරතුරේ හදිසියෙම වගේ මේ එඩ්ඩට් මහත්මයා තමන්ගේ මෑණියන්ට පින් අනුමෝදන් කරන්න මේ මොහොතේ මේ සිල්වතුන්ට වස්ත්‍ර දාණය පූජා කරා. ඒ තමන්ගේ ඇමරිකාවේ ඉන්න තමන්ගේ අක්කනේ නංගි තමයි මේ පින්ගන්ත මේ පින්
පින්වන්ත මේ දේ කරන්න සූදානම් වෙන්නේ එයා තමයි. එයාගේ අදිස්ථානයක් ඇතුව. මේ බලන් කියන්න. එයාගේ බලාපොරොත්තුව තමයි මගේ අම්මා වෙනුවෙන් මම මේ දේ කරන්න ඕන කියලා තමන්ගේ ගමේ පන්සලට තමන්ගේ ගමට තමන්ගේ ගමේ පන්සලට ඇවිල්ලා මේ පුණ්‍ය කටයුත්ත කරන්න ඕන කියලා මගේ සහෝදරයන්ට හරි දීලා මේ කටයුත්ත කරන්න ඕන කියලා හැඟීම ඒ පින්වත් උත්තමිය තුළ ඇති වුණා. ඒ පින්වන්ත අදහස ඇති වෙලා තමයි මේ අවස්ථාවේ තමන්ගේ මාඩලිට මේ ටික දීලා මේව බෙදලා දෙන්න ස්වාමීන් වහන්සේට ඒ සියලු දෙනාටම මේවා පරිත්‍යාග කරන්න මගේ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කියන හැඟීමකින් යුතුව ඒ කටයුතු කරනවා. මොකද දරුවෝ බලන්න ඒ දෙමව්පියෝ මිය ගියත් ඒ පින්වන්ත දරුවෝ තමන්ගේ අම්මා තාත්තා කවදාවත් අමතක කරේ නැහැ. ඉතින් අදත් ඒ මහත්මිය මම හිතන්නේ මෙහෙට විතරක් නෙවෙයි ලංකාව පුරාම ඒ රටවලත් ඒ වගේ පින්වන්ත කටයුතු වල යෙදිලා ඒ කටයුතු කරනවා ඇති. මං හදිසිය වගේ දැකලා තියෙනවා මේ මහත්මිය ඇත්තටම හරි පින්වන්තයි මේ මහත්මිය දිහා බැලුවමත් ඒ වගේ පුණ්‍ය කටයුතු කරන පින්වන්ත උත්තමාවියක් කියන එක හිතට හිතෙනවා. නැත්නම් මේ වගේ දේවල් කරන්න බෑ ඇත්තටම. ඒ වගේ පින්වන්ත හිතක් තියෙන නිසා තමයි මේ වගේ දේවල් කරන්නේ. මේ පරිත්‍යාගය මේ වස්ත්‍ර දාණය මහත්ඵල මහානිසංස දෙන පින්කමක්. ඉතින් ඒ තමන්ගේ අම්මා තාත්තා කොහේ හිටියත් ඒ අම්මා තාත්තට පින් ගන්න පුළුවන් නම් මේ පින් අරගෙන ඒ අම්මා දුගතිය යම් තැනක අසරණ වෙලා ඉන්නවනම් ඒ අසරණ වෙලා ඉන්නවනම් ඒන් මිදිලා සුගතියකටපත් වෙලා සංසාර දුකින් මිදී සැනසෙන්න මේ මහා පුණ්‍ය කුසලය හේතු වාසනා වේවා කියලා ඥාතියින්ට පින් දෙනු ඉදම් ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කන්න බොන්න ඇවිදින හැටි අම්මි හැමදේ මුලින් කියා දුන්නම්මි බුදුහාමුදුරුවෝ දෙසුවෙත් අම්මි මුල් ගුරුවරෝ කියලයි මගේ අම්මි කලත් මහාවාරදක් මම අම්මි සමාවදුන් හැටි පුදුමයි අම්මි බුදුහාමුදුරු